තවත් අපි would භාවිතා කරන එක අවස්ථාවක් තමයි අපි අතීතයේ පුරුද්දක් විදිහට කරපු දෙයක්. අපි ගොඩාක් වෙලාවට අතීතයේ පුරුද්දක් විදිහට ඉඳලා හිටලා නෙමෙයි පුරුද්දක් විදිහට කරපු දෙයක් ගැන කතා කරන්න අපි would ගන්නවා. අපි උදාහරණයක් බලමු. මම ඉස්සර හැමදාම බීච් එකට යනවා. අතර ඉන්න කාලේ මගේ ආච්චි ජීවිතුන් අතර ඉන්න කාලේ එයා හැමදාම මාව බලන්න ආවා. ඒ වගේම ඒ මිනිස්සයා ඉස්සර හැමදාම බොනවා. ඉස්සර හැමදාම බොනවා. පුරුද්දක් විදිහට කරා. මගේ ආච්චි ඉස්සර ජීවිතුන් අතර ඉන්නකොට මාව බලන්න හැමදාම එනවා. එයා පුරුද්දක් විදිහට මාව බලන්න එනවා. ඉස්සර මම හැමදාම බීච් එකට යනවා. මම පුරුද්දක් විදිහට ඉඳලා හිටලා නෙමෙයි පුරුද්දක් විදිහට කරනවා. මම ඉස්සර හැමදාම බීච් එකට යනවා. ඉතින් අපි කොහොමද මේ වගේ දේවල් ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට මේ වගේ දේවල් කියන්නත් would භාවිතා කරන්න පුළුවන්. When my grandmother was alive, she would visit me every day. මගේ ආච්චි ජීවිතුන් අතර ඉන්නකොට ඇය හැමදාම මාව බලන්න ආවා. When my grandmother was alive, she would visit me every day. එතකොට ඇයි අපි would එක visit දැම්මේ? අපි would එක අතීත කාලේ නෙමෙයි භාවිතා කරන්නේ වර්තමානයේ කියන්නේ verb එකේ infinitive. එහෙම නැත්නම් අපි would එක අතීත කාලේ verb එකක් භාවිතා කරන්නේ නැහැ. කෙටියෙන්ම කියනවා would එක අපි භාවිතා කරන්නේ අතීත කාලේ ක්‍රියාපදයක් නෙමෙයි ක්‍රියාපදයේ මූලික ස්වරූපය. එහෙම නැත්නම් infinitive අපි කියන්නේ base form එක කියලා. එතකොට would එක අපි visited භාවිතා කරන්නේ නැහැ. When my grandmother was alive, she would visit me every day. දවස්වල මම හැමදාම බීච් එකට ගියා. Those days I would go to the beach every day. මම ඒ දවස්වල එහෙම නැත්නම් පුරුද්දක් විදියට අපි පුරුද්දක් විදියට ඉස්සර කරපු දේවල් ගැන කියද්ද අපි පුරුද්දක් විදියට ඉස්සර කරපු දේවල් ගැන කියන තමයි අපි would භාවිතා කරන්නේ. Those days I would go to the beach every day. මේ මිනිස්සයා ඉස්සර හැමදාම බිව්වා පුරුද්දක් විදියට ඉඳලා හිටලා නෙමෙයි හැමදාම බිව්වා. That man would drink every day. ඉතින් would එක අපි දාන්නේ ක්‍රියාපදයේ පළමු ස්වරූපේ එහෙම නැත්නම් ක්‍රියාපදයේ base form එක. infinitive form එක would එක අතීත කාලේ ක්‍රියාපද දාන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න.